හැමෝටම මුලින්ම කියන්න ඕනේ මාව සබ්ස්ක්‍රයිබ් කරපුවා කමෙන්ට් කරන හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මම පෝස්ට් එකක් දාපු ගමන් මේ පැල ගන්නට ගොඩාක් ස්තුතියි. ඉතින් අද මම ගෙනාවා පොඩි පැකේජ් එකක්. බලමු මොනවද තියෙන්නේ කියලා. මුලින්ම තියෙනවා මෙන්න මෙයා. ලස්සන රටාවක් තියෙනවා. ලොකු එකක් කට් කරලා හදාගන්න පුළුවන්. කට් වල තියෙනවා. ඒක 150යි. ඊළඟට තියෙනවා මේ ෆෝටෝස් එක. එකක් ගොඩාක් ලොකු. එකක් කට් කරලා හදාගන්න පුළුවන් බෝ කරගන්න කෙනෙකුට. ඒකත් 150යි. තියෙනවා මෙන්න මේ ෆෝටෝස් එක. මෙයා ඒක ගොඩාක් ලොකු එකක්. මේ කට් කරලා හදාගන්න පුළුවන් මුන් හොඳට තියෙනවා. එයත් 150යි. තියෙනවා මෙයා සීස් ප්ලාන්ට් එක. ඒකත් කට් කරලා හදාගන්න පුළුවන්. ඒක 100යි. තියෙනවා මෙන්න මෙයා. මෙයත් හොඳට නිරෝගී හැදිච්ච කෙනෙක්. එයාවත් 150යි. තියෙනවා ඇග්ලෝනිමා තුනක් තියෙනවා. මෙන්න මෙයා ඉන්නවා. මෙයා 200යි. කට් කරලා හදාගන්න පුළුවන් මුල් හොඳට තියෙන. මෙයා ඉන්නවා 200යි. මෙන්න මෙයාත් තියෙනවා 150යි අද්දෙනවා. කට් කරලා හදාගන්න පුළුවන්. මෙන්න මේ ග්ලෝනිමා එක. ඒකත් 150යි. තියෙනවා මෙන්න මේ ප්ලාන්ට් එක. ඒක නම් ඩිෂ් එකක්. ගොඩක් අය ඉල්ලනවා මේ වගේ ඒවා ලොකු පොට් එකකට දාලා ලස්සනට හදාගන්න පුළුවන්. 100යි. තියෙනවා සිංගෝනියන් පැල දෙක. මෙන්න මෙයා ගොඩක් ඉල්ලුමක් තියෙන කෙනෙක්. මුල් හොඳට තියෙනවා කට් කරලා හදාගන්න පුළුවන්. එයා 150යි. මෙන්න මේ වර්ගෙත් තියෙනවා. ඒකත් 150යි. කැලති එකක් තියෙනවා. ලොකු ගහක්. මේ රටාව තියෙන්නේ. මෙයා 150යි. තියෙනවා ඇන්තූරියම් පැල 5ක පැකේජ් එකක්. මෙන්න මෙයා වයලට් ලව්. මලයි දෙකක් එක්ක. ඒකත් ලොකු ගහක් කට් කරලා හදාගන්න පුළුවන්. ඒක 1000යි. තියෙන හොට් ලිප් එක. ඒක 900යි. ලොකු ගහක්. ඒකත් කට් කරලා පැල හදාගන්න පුළුවන්. තියෙනවා මිස්ටික් එකක්. කට් කරලා පැල හදාගන්න පුළුවන් ලොකු ගහක්. කට් මුල් හොඳින් තියෙනවා. ඒක 850යි. තියෙනවා මෙන්න ෆ්ලෑෂ් එක. මෙන්න මේ ෆ්ලෑෂ් එක මේ මල අලුතෙන් එන එක. මෙන්න මේ ෆ්ලෑෂ් එක. ඒකත් ලොකු ගහක් කට් කරලා හදාගන්න පුළුවන්. කට් මුල් හොඳට තියෙනවා. ඒක 1500යි. තියෙනවා මෙන්න මෙයා. මේ ප්ලාන්ට් එක. ඒක නම් 700යි. ඒකත් කට් කරලා හදාගන්න පුළුවන් සීඩ් එකක්. 700යි. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මට WhatsApp නම්බර් එකට මෙසේජ් එකක් දාලා තියන්න. 071යි 332යි 9844. මේ විදිහට තමයි පැල පැකේජ් එක. ඉතින් ඕනි කෙනෙක් ඉන්නවා නම් අවශ්‍ය කෙනෙක් ගන්න හිතාන ඉන්නවා නම් මට WhatsApp මෙසේජ් එකක් දාලා තියන්න. ඉතින් ගොඩාක් ස්තුතියි.